සමාජ මාධ්‍ය පුරා කතා බහට ලක්වෙන මෙම වීඩියෝව ඔයත් දැක්කද? ඔයා දකින්න කැමති නෑ. එච්චර කල් මගේ සින්දු ටික දීලා ඔයාට උපදෙස් දීලා හරි කන්න දුන්න ටික කරේ. අම්මව පාවිච්චි කරන්න එපා මගේ. කරුණාකරලා යන්න මල්ලි ඇත්තටම මම කැමති නෑ ඔයාලා. ශෙහාන් මිහිරංග නම් වූ ගායන ශිල්පියාගේ ගායන හැකියාවට මෙන්ම ඔහුගේ රූපයටද සමාන වෙන්න දැඟලූ ඔහු නමින් ඔහු අඳුරන්නේ වෙන්න බලා සිටි ශෙහාන් හෙවත් අශ්නික ලෙසින්ය. කෙසේ නමුත් ශෙහාන් මිහිරංග කිසිම කුහකකමකින් තොරව ඔහුට අතහිත දුන්නේ මහත් ඕනෑකමකිනි. මේ අවස්ථාවේදී ශෙහාන් මොහුව පන්නා දමන්නේ ඔහුගේ අම්මා ගැන අශ්නික කියා තිබූ කතාවක් හේතුවෙනි. සමාජ මාධ්‍ය පුරා කතා වෙන මෙම වීඩියෝ පිළිබඳ මිනිසුන් පවසා තිබුණේ මෙවන් දේවල්ය. මීට කලින් කරන්න තිබුණ වැඩක් ශෙහාන්වත් එපා කිරෙව්ව මේ කාලකන්නිය. දැන්වත් ඔය කුණුහරුප හිඟන්න පන්නපු එක හොඳයි. පරක්කු වෙලා හරි ප්‍රසිද්ධියේම කරපු එක හොඳයි. හොඳ වැඩේ යෝගට මීට කලින් කරන්න තිබ්බ වැඩක්. පිස්සෙක්කු යකෝ ටික්ටොක් ලයිව් එකේදී නරකාදි විදියට බනින්නේ ශෙහාන්ගේ අම්මගේ අහවල් එකට කිය. නිකමට කොල්ලෙක් ශෙහාන්ගේ සින්දු මූ කියන්නේ කියලා කරපු විහිළුවකට ඒක ශෙහාන්ට FB එකෙන් ෂෙයා කරලා පට්ට FB වල වැළලෙන්නේ නැතුව කියන්න ඕන එක මූණටම කියපු එක. ඒක පට්ට රෙස්පෙක්ට්. මේ සමාජ වැරැද්දක් ඒක. කුණුහරුප කී ඉඳලා පාරේ සෙරෙප්පු වික්ක විතරයි ඌ පවුගේ ගියා අපේ උන් ඌට හැලි ලිව්වා. සතා සතාමයි ධනරාජා කැන්ඩියාසේල මේ වගේ මානසික ලෙඩ්ඩු ඕක කරන්න තිබ්බේ ඒ කාලේ. දැන්වත් කරපු එක ලොකු දෙයක්. මූතරම් කුණුහරුප පොඩි එකෙක්වත් කියන්නේ මීට කලින් වෙන්න ඕන වැඩක් මේ කලේ. ප්‍රසිද්ධිය හරි මූ එලෝපු එක රෙස්පෙක්ට්. ඇත්තටම ඒ වගේ උන්වනම් නෝන්ඩිම කරන්න ඕනේ. ඉතින් ගොඩක් අයට අශ්නික හේවත් වෙන්න බලා සිටි ශෙහාන් ගැන දැනෙන්නේ ඒ වගේ අදහස්. ඉතින් ඔයාටත් ශෙහාන්ව කොපි කෙරූ අශ්නික ගැන දැනෙන්නේ කොහොමද කියලා පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.